මොනවද විකුණන්නේ? සෙන්ට් කීයද එක? ඉස්සරලා. මෙතන බලන්නේ. කීයද? ඒ පිය දාලා බලන්න පිය දාන්න. කී දාන්න ඕනද? ඒ පිය දාලා බලන්න. අලුත් සුවඳ බාපුර දාලා ඕදන්න යන්නේ. සුවඳයිනේ. ඉන්දියන්නේ. කීයද එක? බලන්න බලන්න. මේක බව්. ඒක මොකද? ඒ 350 දෙන්නේ. 350? මේ පොඩ්ඩක් පිය දාලා බලන්න සුවඳ කොහොමද කියන්නේ. එක්දස් කරන් දීලා කඩෙන් ගන්නවට වැඩිය මේ පාවිච්චි සුවඳයිනේ. තව තියෙනවා. ඒ මොකද්ද දැන් මම ඉස්සලා දුන්නේ මොකද? ඉස්සලා මේක මොකක්ද දුන්නේ? දව් එකයි මේ දවස් දෙක කියන්නේ. ආහා. ඒ තව එකක් තියෙනවා බලන්න. බලන්න. ચોકલેટ સુવඳ. ચોકલેટ? ඕදල බලන්න සුවඳ යන්නේ. යන්නේ නේ. ඉන්දියන් දවසට කීයක් විතර විකුණනවද? 25 30ක් විතර. දවසට එතකොට රුපියල් මේක තමයි රස්සාව. ආ එහෙම. කොහෙද ගියා? පොළොන්නරු? ආ පොළොන්නරු. මට හරි පොළොන්නරු කියනවා. මට එකක් දෙන්න. දෙන්න බලන්න. ඔය මට දැන් දුන්න ඔක්කොම ටික දෙන්නකෝ. ඈ? ඉන්දියන් නේද? මම එකක් ගන්න. මම දෙකක් ගන්න. ඈ? අංකල් උදව්වක් කරලා යන්නද? ඈ? ඈ? මොනවාරි කරන මාතෘකාවක් ගන්න. උදව්වක් කරලා යන්න. දෙකක් අරගෙන අංකල්ට උදව්වක් කරන්න. ආද? අංකල් මේකල් දවසට මොකද තියෙන වැඩිම ගාණ කීයද කියන්නේ? ඔව් දවසට මොකද තියෙන වැඩිම ගාණ කීයද? 6000ක් බිස්නස් කරලා දිනනවා. ඊට වඩා ගාණක් දෙන්නද මම? ඊට වඩා ගාණක් දෙන්නද? දෙන්නද? අපේ මේ කැමති නම් දෙන්න. කැමැත්තෙන් දෙන්නේ. තමයි. හොඳයිද? දීලා යන්න. දීලා යන්න. මම දෙකක් ගත්තා හරියද? සල්ලි ටිකක් දෙන්න. ඔයාලට දෙන්නම් මම 10000ක් තියෙනවා. හොඳයිද? උදව්ව කවුරුත් කරලා නැහැ අදගෙන ඉන්නේ. ඒ කියන්නේ? මේ උදව්ව කඩගෙන තුරු කරලා නැහැ කවුරුත්. ඇහුන්නේ? මේ උදව්ව කඩගෙන තුරු කවුරුත් කරලා නැහැ. එහෙම කරලා නැත කවුරුවක්ද? අද පළවෙනි වතාවට හම්බුනේ. රුපියල් 50ක් 100ක් නම් දෙනවා. දෙනවනේ. ඒ කියන්නේ දැන් ඔය ඕක වගේ ගාන සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන්. මොනවා හරි දෙයක් නේ. හරි හරි. එහෙනම් ඔක විකුණ ගන්න මම අහම්බෙන් දැක්කේ. යන්න. ඊළඟ එන්නම් ඈ. හරි උස්සන්න.